එතකොට ආගන් සහ නියෝන් කියන වාල් දෙක තමයි මේකෙන් එන්නේ. මෙන්න මේ බටන් එකේ එනවා. මේ ග්ලාස් හෙඩ් එක දෙකේ එනවා. මේකට ග්ලාස් වලින් හදලා තියෙන්නේ ආගන් නියෝන් කියන නිෂ්ක්‍රීය වාල්. ඔයාලට ඉස්කෝලේ ආවර්තිතාව මතක නම් සයිඩ් එකෙන් පහළ තමයි නිෂ්ක්‍රීය වාල් කියලා දෙකක් තිබ්බා. ආගන් සහ නියෝන්. ඒක තමයි මෙතනින් එන්නේ. පිග්මන්ටේෂන් වලට හයිඩ්‍රෝජන් පාවිච්චි කරන්න පුළුවන්. හයිඩ්‍රෝජන් අපේ ස්කින් එකේ කොලජන් නිෂ්පාදනය වැඩි කරන්න පාවිච්චි කරන්න පුළුවන්. අතන කියන අපේ ස්කින් එක ඇතුලේ තියෙන දේවල් එළියට අයින් කරනවා. එතකොට මේ කරන්ට් එකක් යන්නේ මෙයා දන්නේ නැහැ මේ හොඳ දේවල්ද නරක දේවල්ද අයින් කරන්න කියලා. එයා කරන්නේ ඔය මේ හොස්ස් වල ඇතුලේ තියෙන ඔක්කොම ටික අයින් කරනවා. ගොඩක් රටේ නරක දේවල් තමයි තියෙන කුණු දූවිලි සීබම්. හැබැයි සීබම් කියන එක නරක දෙයක් වෙන්නේ ඔයිල් ස්කින් එකට විතරයි. ඩ්‍රයි ස්කින් එකට සීබම් ඕනේ. එතකොට ගොඩාක් ඩ්‍රයි ස්කින් එකකට ඔයාලා ඕනට වැඩිය ගැලවනික් එකේ රින ධාරාව ඇල්ලුවොත් එතකොට මේක කරලා මේක නෑට අල්ලගන්න දෙන්න. දැන් ඔන්න මැෂින් එකයි ක්ලයන්ට් අතරේ පරිපතේ එක් කොටසක් හරි. ඒකේ අනිත් කොටසත් වෙන කරන්නේ මෙයාගේ මූණ මැෂින් එකට අත්. දැන් පේනවා ඔයාලට රවුමක් සර්කිට් එක හැදිලා තියෙනවා. ඒකෝට මේක ඊට පස්සේ මැෂින් එක ඔන් කරන්න. ඔන් කරලා බලන්න මේක එකේද තියෙන්නේ කියලා. එකෙන් තියෙන්නේ. එනම් ප්‍රශ්නයක් නෑ. ඔෆ් කරා. ඊට මූණට තියලා තමයි ආයෙ ඔන් කරන්නේ. මේක තියන්න කලින් අපි දැන් මේ සොලියුෂන් එක මොකටද ස්ප්‍රේ කරලා දානවා. රූපලාවන්‍ය පාඨමාලා කොච්චර කරලා තිබ්බත් ගොඩක් අය හරියටම ෆේෂියල් එකක් කියන එකේ අර්ථය මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ගොඩක් අය ෆේෂියල්ස් කරන්න සුදු වෙන්නේ කියලා හිතලා. නමුත් හරියටම ෆේෂියල් එකක් කරන්නේ කොහොමද? හරියටම ක්ලීන් අප් එකක් කරන්නේ කොහොමද? සහ ෆේෂියල් එකක හරි බෙනිෆිට්ස් මොනවාද කියලා ඔයාලට ඉගෙන ගන්න කැමති නම් මේක තමයි ඔයාලට හොඳම අවස්ථාව. මේක සාමාන්‍ය ෆේෂියල් ගැන විතරක් කියලා දෙන පාඨමාලාවක් නෙවෙයි. මේකදී අපි ගැල්වනික් ෆේෂියල්, හයි ෆ්‍රීකවෙන්සි ෆේෂියල් මෙන්න මේ වගේ දේවල් ගැනත් කතා කරනවා. ෆේෂියල් ගැන විතරක් නෙවෙයි ස්කින් ඇනලයිසිස් කොහොමද ස්කින් එක අඳුරගන්නේ අයිඩෙන්ටිෆයි කරගන්නේ ඊට පස්සේ ඒකට අදාළව ෆේෂියල්ස් කොහොමද කස්ටමයිස් කරන්න කියලාත් අපි මේකදී උගන්වනවා. ඉතින් ඔයාලට වෙලාවක් නැත්නම් ඔයාලගේ සැලොන්ස් වහලා අපේ කෝසස් වලට ජොයින් වෙන්න මේක තමයි හොඳම අවස්ථාව. ඔයාලට ගෙදරම ඉඳලා වීඩියෝ සීරීස් එකක් විදිහට මේ ලෙසන්ස් හැම එකක්ම බලන්න පුළුවන්. ඉතින් ෆේෂියල් ගැන විතරක් නෙවෙයි කෙරටින් පාඨමාලාව, ඒ වගේම රීබොන්ඩින් පාඨමාලාව, ඒ වගේම හෙයා කලර්ස් පාඨමාලාව, විශේෂම දේ හෙයා කටින් පාඨමාලාව. මේ හැම පාඨමාලාවකම ඔයාලට දෙවනි බැච් එක පටන් ගන්නවා මැයි මාසේ 15 වෙනිදා. ඉතින් දැන් අවස්ථාව තියෙනවා ඔයාලට මේ කෝසස් හැම එකකටම ලියාපදිංචි වෙන්න. අපේ WhatsApp නම්බර් එක 0777 437 130 0777 437 130 කියන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට දැන්ම රෙජිස්ටර් වෙන්න පුළුවන්. අමතක කරන්න එපා මේ chance එක මැයි මාසේ 15 වෙනිදා වෙනකන් විතරයි.